අම්මලා තාත්තලා ඉන්නව දරුවන්ට කියනවා මේ අරුන් මෙහෙමයිනේ මෙවුන් මෙහෙමයි ඔවුන්ගේ ගෙවල් වල යන්න එපා ආශ්‍රය කරන්න එපා ගොඩක් දෙමව්පියෝ තමයි වෛරය ක්‍රෝධය පතුරන්නේ දරුවන්ට අප්‍රිය කරනවා දෙමව්පියෝ දැන් අපි හිතමුකෝ හොඳවත්තන්ට මතක් වෙයි අපේ අම්මා තාත්තා වයි කිය. ගෙදර ඉන්නවා කිය. කණ්ඩ දෙන දරුවා ක්ලිනික් එක යන දරුවා බෙහෙත් ටික දෙන දරුවා ජීවිතේටේ මනුස්සයාගේ හොඳක් කියන්නේ අවුරුද්දකට සැරයක් ඔය සරමකු ජීවිතේකුයි හැට්ටකුයි සීනේ 250කුයි කිරිපිටි පැකට් එක්කුයි අරන් එන ඔය ඈත ඉඳන් එන කවුරු හරි දරුවෙක් ඉන්නවනේ ලොකු කවුද? අර කොහේවත් ඉඳන් එන මනුස්සය. අර හැමදාම කණ්ඩ බොණ්ඩ දෙන දරුවා. දකින්නේ වඩු පාඩුනේ. අවුරුද්දකට දෙපාරක් විතර ආවට පස්සේ ඒ දරුවා ළඟට අරගෙන කියන්නේ මොනවාද? අර මොකක් හරි වෙච්ච අඩු පාඩුවක් කියන්නේ. නැනිකම් මම කියනවට හිතන්නකො ඔය කටවල් වලින් කවද්ද හොඳක් කිව්වේ කියලා. ජීවිතය අධිෂ්ඨාන කරගන්න. ජීවිතේ ප්‍රාර්ථනා කරන්න. මිම්මනත කවදාවත් ඔය කටවල් වලින් අනෙකගේ අගුණ කියන්න එපා. මේවා නම් හදා ගන්න ඕන දේවල් පින්නතුනේ.